බොහෝ දෙනා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා. නැතිනම් තියෙන ව්‍යාපාරය දියුණු කරන්න හිතනවා. නමුත් වැඩි පිරිසක් අතරමඟ නවතිනවා. සල්ලි නැති නිසාද? දැනුම නැති නිසාද? නැහැ. ඒ ඔබ හිතන ආකාරය වැරදි නිසායි. අද අපි බලමු කොහොමද ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් විදියට ඔයාගේ මනස හදාගෙන ව්‍යාපාර ලොව ජය ගන්න කියලා. අවශ්‍යතාවයට සේවාව සැපයීම. සැබෑ ව්‍යාපාරයක් මට සල්ලි හම්බ කරන්න ඕන කියන සිතුවිල්ලෙන් පටන් ගන්නෙ නැහැ. මම ඔබට වීඩියෝ එක මුලදීම කිව්වා ඔබ සිතන ආකාරය වෙනස් කරගත යුතුයි කියලා. ඒ පටන් ගන්නෙ මෙන්න මෙහෙම. ඔබ මුලින්ම මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අඳුර ගන්න ඕන. ඔවුන්ට තියෙන ගැටලු මොනවාද කියන කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. අනිවාර්යයෙන්ම අවශ්‍යතා සහ ගැටලු තියෙන තැන ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. ඔබ කළ යුත්තේ එවැනි ව්‍යාපාරික අවස්ථා හොඳින් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමයි. මුදල් කියන්නේ ඔබ ලබා දෙන විසඳුමට ලැබෙන ප්‍රතිඵලයයි. මුදල්ම පමණක් අරමුණු කරගත්තොත් ව්‍යාපාරයක් ගොඩනගන්න බෑ. ලොකුවට හිතන්න, නමුත් කුඩා ලෙස ආරම්භ කරන්න. ව්‍යාපාරයක් කරනකොට තමන්ගේ අරමුණ විශාල පරාසයක තියාගන්න. නමුත් ඒ ආරම්භ කරන විට පොඩි තැනින් පටන් ගන්න. ලොකුවට හිතන එකෙන් දිගු කාලීන දැක්මක් ලැබෙනවා. තමන් කොයි විදියට යා යුතුද යන්න පිළිබඳව පැහැදිලි වෙනවා. කුඩා ලෙස ආරම්භ කරන එකෙන් අවදානම අඩු වෙනවා. අත්දැකීම් ලැබෙනවා. වැරදි ඉගෙන ගන්න පුළුවන්. ලොකු ව්‍යාපාර බොහෝ විට එක දවසකින් නිර්මාණය වූවා නොවේ. ඒවා කුඩා පියවර ගණනාවක එකතුවක්. කෙටි කාලීන ලාභ ගැන හිතීම විනාශයක්. බොහෝ දෙනා අහන ප්‍රශ්නය, මෙහෙම කළොත් මාස 2-3කින් සල්ලි ලැබෙයිද? නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙක් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. මේක තව අවුරුදු 5කින් මොන වගේ තැනක තියේවිද? කෙටි කාලීන ලාභ ගැන හිතන පුද්ගලයෙක් කවදාවත් දිගු කාලීන සාර්ථකත්වයක් කවදාවත් ගොඩනගන්නේ නැහැ. ව්‍යාපාරය කියන්නේ දවසක ජයග්‍රහණයක් නෙමෙයි. වසර ගණනාවක ගමන් මාර්ගයක්. උනන්දුව නෙමෙයි, පද්ධතියයි වැදගත්. උනන්දුව කියන්නේ උදේ තියෙනවා හවස නැති වෙනවා. සාර්ථක මිනිස්සු උනන්දුවට වඩා පද්ධතිය විශ්වාස කරනවා. නිදා ගන්න වෙලාව, වැඩ කරන වෙලාව, ඉගෙන ගන්න වෙලාව, ක්‍රියාත්මක වෙන වෙලාව. මේවා සිස්ටම් එකක් විදියට තිබුණොත් ඔබ මානසිකව අඩු තත්ත්වයක සිටින අවස්ථාවකදී උවද ඔබගේ ගමන නවතින්නේ නැහැ. සිස්ටම් එක තියෙන මිනිසා දවසෙන් දවස ඉදිරියට යනවා. අසාර්ථක වීම කියන්නේ අවසානයක් නෙවෙයි. ව්‍යාපාරයක් වැටුනම බොහෝ දෙනා හිතනවා ඒ මට කරන්න බැරි දෙයක් කියලා. නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙක් එතනින් නවතින්නේ නැහැ. ඔහු Tamanගෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. මේකෙන් මට ඉගෙන ගන්න තිබ්බේ මොකද්ද? අසාර්ථක වීමට බලපෑව හේතුව මොකද්ද? එම හේතු සාර්ථක විශ්ලේෂණය කරන කෙනා ඊළඟ පියවර අනිවාර්යයෙන්ම තියෙනවා. වැරදි නොකිරීමට වග බලා ගන්නවා. අදහස් වලට වඩා ක්‍රියාව වැදගත්. යම් දෙයක් කිරීමට හොඳ අදහස් සෑම මිනිසෙක්ටම තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන පිරිස බොහොම අඩුයි. පරිපූර්ණ සැලැස්මක් බලාගෙන කාලය නාස්ති කරන මිනිසුන් කවදාවත් අලුතින් දෙයක් පටන් ගන්නේ නැහැ. පරිපූර්ණ නොවුනත් පටන් ගන්නා කෙනා දවසක අනිවාර්යයෙන්ම ජය ගන්නවා. එක දෙයකට සම්පූර්ණ අවධානය දෙන්න. එකවර දේවල් ගොඩක් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාට කිසි දෙයක් හරියට කරගන්න බෑ. සාර්ථක ව්‍යාපාරිකයින් එක දෙයකට පූර්ණ අවධානය ලබා දෙනවා. යම් දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ ක්‍රියාත්මක වන තෙක් නවත්තන්නේ නැහැ. අවධානයේ තියෙන තැන දක්ෂතාවය වර්ධනය වෙනවා. දක්ෂතාවයේ තියෙන තැන මුදල් ගලාගෙන එනවා. මුදල් පාලනය නොදන්න කෙනා ව්‍යාපාරිකයෙක් නෙවෙයි. මුදල් වැඩියෙන් උපයන්නෙක්ට වඩා මුදල් හරි විදියට පාලනය කරන එකයි ව්‍යාපාරයක ජීවිතය තීරණය කරන්නේ. ලොකු ආදායමක් තිබුණත් ඒ මුදල් කොහෙන් එනවාද කොහොම යනවාද කියලා නොදන්නවා නම් ඒක නා ඇත්තටම ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ලාභය කඩදාසියක එහෙම නැත්නම් accounts වල තිබුණාට අතට මුදල් නොවනවා නම් වැටුප් කුලී බිල් ගෙවන්න බැරි වෙනවා. කැෂ් ෆ්ලෝ කියන්නේ ව්‍යාපාරයේ හුස්ම. හුස්ම නැති වුණාම ජීවිතේ නැහැනේ. එහෙමයි ව්‍යාපාරයකත්. සාර්ථක ව්‍යාපාරිකයා මුදල් පාලනය කරන්න දක්ෂයි. කොහෙද වියදම් කරන්න ඕනේ, කොහෙද නවත්තන්න ඕනේ,
කොහෙද ආයෝජනය කරන්න ඕන කියලා දන්නවා. ඔබ වටා සිටින මිනිසුන් තමයි ඔබගේ ව්‍යාපාරය වෙන්නේ. ව්‍යාපාරයක් ප්‍රොඩක්ට් එකකින් පමණක් ඉදිරියට යන්නේ නැහැ. එය ටීම් එක, පාර්ට්නර්ස්ලා, කස්ටමර්ස් මෙන්න මේ මිනිසුන් නිසා තමයි ව්‍යාපාරය ඉදිරියට යන්නේ. ඔයා වටා ඉන්න මිනිස්සු ඔයා හිතන පතන ආකාරය තීරණය කරනවා. ඒ තුලින් එම මිනිසුන් ඔබ වටා එක්රොක් වෙනවා. ව්‍යාපාරය වර්ධනය වෙන්නේ ඔබේ මනස වර්ධනය කරගත් තරමටයි. මේක තමයි ලොකුම රහස. ඔබ ඉගෙන ගන්න තරමට, ඔබ පාලනය කරන තරමට, ඔබ වගකීම් ගන්න තරමට ව්‍යාපාරයත් ඒ ආකාරයටම ගොඩ නැගෙනවා. ව්‍යාපාර හදන්න කලින් ව්‍යාපාරිකයාගේ මනස ඒ ආකාරයෙන් හදා ගන්න වෙනවා. ඉතින් ව්‍යාපාර ලෝකේ ජය ගන්න ඔබට දෙන අවසාන පණිවිඩය තමයි ව්‍යාපාරයක් කියන්නේ ඉක්මනින් සල්ලි හම්බ කරගන්න ක්‍රමයක් නෙවෙයි. එය ජීවිතය වෙනස් කරන ගමනක්. ඔයා මේ කරුණු ඇත්තටම තේරුම් ගත්තොත් අද නැති දේ හෙට ලැබේ. නවතින්න එපා, දිගටම යන්න. ඔයාගේ වෙලාව අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාගේ ව්‍යාපාරික ලෝකය ඉතාමත් සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයා වැදගත් දෙයක් ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා all දාලා තියාගන්න, like කරන්න, ඔයාගේ අදහස් comment කරන්න, share කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.